තමන් ගාව තිබුණ වාහනේම තියෙනවා. හැබැයි මේ QR එක ලබාගත්ත ජංගම දුරකථනය තමන් ගාව නැහැ. දැන් උදාහරණයක් විදිහට ගොත් මේ ප්‍රශ්නෙට ගොඩක් වෙලාවට මුහුණ දීලා තියෙන්නේ බස් හිමියෝ වගේ කට්ටිය. මොකද බස් හිමියා බස් අතරේ දින රියදුරාග නමට මේ QR එක අරගෙන ඒ රියදුරා වෙනත් බස් රථයකට ගිහිල්ලා ඉතින් ආයේ මේ QR කෝඩ් එක යාට ලබා ගන්න බෑ. ඉතින් ඒකට විසඳුමක් අපි ඊයේ රාත්‍රියේ යවත් කාලින කරා. මේක ඇවිල්ලා අපි කියන ඕවර්රයිට්. එහෙම නැත්නම් අවලංගු කර නැවත ලබා දීම. ඒ කියන්නේ තමන් ගාව වාහනේ තම ඇත්තටම ලියාපදිංචි අයිතිකරුණන් තමන් ගාව වාහනේ ඒ සනාථ කරන්න පුළුවන් අවශ්‍ය දත්ත. උදාහරණයක් විදිහට චැසි නම්බර් එකක් තමන් ගාව තියෙනවා නම් එතකොට අපිට දැන් තියෙන්නේ තමන් කලින් QR එක හදාගත්ත ජංගම දුරකථනය තමන්ට නැහැ. ඒකට QR OTP එහෙම නැත්නම් one time password එක ගෙන්න ගන්න ක්‍රමයකුත් නැහැ. ඉතින් ඒ පිරිසට ඊයේ රාත්‍රියේ ඉඳලා පුළුවන් තමන්ගේ ඒ කියන්නේ තමන් ගාව තියෙන දැනට තමන් ගාව තියෙන ජංගම දුරකථනය එන්ටර් කරලා ඇතුළට ගිහිල්ලා තමන් ගාව ලියාපදිංචි වෙච්ච වාහනේ තොරතුරු ටික ඇතුළත් කරන්න. ඇතුළත් කරාම එතනදී මැසේජ් එකක් එනවා මේක අපි ඕවර්රයිට් කරනවා. එහෙම නැත්නම් අවලංගු කර නැවත ඔබේ අර්ථයට ඔබගේ නමකට හරවනවා. මේක අනිවාර්යයෙන්ම තහවුරු කරන්න ඕන ඔබ මේ වාහනේ අයිතිකරුමද කියන ප්‍රශ්නේ ඇහෙනවා. එතකොට ඒකෙදි අනිවාර්යයෙන්ම තමන් ඒක ඒ වෙලාවේ ඇක්නොලෙජ් කරන්න ඕන ඔබ මේ මගේ වාහනේට තමයි මම මේ QR එක ගන්න කියලා. එතකොට ඒ මැසේජ් එක ඇතුළෙන් පෙන්නනවා මේ වාහනේ දැනට මෙන්න මේ ජංගම දුරකථනයට තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒකත් සනාථ කරන්න ඕන. ඒකත් සනාථ කරාට පස්සේ තමන්ට අර QR එක ලබා ගන්න බැරි වෙච්ච QR කෝඩ් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් අර මේ වෙනකන් රෙජිස්ටර් කරලා තිබුණ ජංගම දුරකථනයටත් SMS පණිවිඩයක් යනවා. ඔබගේ QR එක මේ ජංගම දුරකථනයට ට්‍රාන්ස්ෆර් කරා කියලා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ අපිට හිතන්න පුළුවන් මේක මිස්යුස්. එහෙම නැත්නම් අවභාවිතා කරයිද කියලා. ඒක පැහැදිලිවම Tamanට අදාළ නොවන අපි හිතමු මොකක් හරි හේතුවක් හින්දා යම් කිසි කෙනෙක්ගේ වාහනයක චැසි නම්බර් එකක් අංක තියෙනවා කියලා. මේ වගේ දේවල් සමහරට එළියට අපිට දෙන්න වෙනවා. ඉන්ෂුරන්ස් එකක් ගද්දී ඒ වගේ තැන්වල දුන්නම මෙහෙම වෙනත් කෙනෙක්ගේ QR එකක් අවලංගු කරලා තමාගේ අතට ගත්තොත් අනිවාර්යයෙන්ම පරිගණක නීතිය යටතේ දඬුවම් ලබා ගන්න පුළුවන්. මොකද අපේ ගාව ඒ QR එක වෙනස් කළා ඒ කියන්නේ නීති විරෝධී විදිහට වෙනත් කෙනෙකුට අයිති කෙනක් තමන්ට QR එක ලබා ගන්න ගියොත් ඒ ජංගම දුරකථනය අනිවාර්යයෙන්ම අපේ ගාව තියෙනවා. ඉතින් ඒක හරහා මේක කරපු කෙනා කවුද කියලා අපිට සොයා ගන්න පුළුවන්. ඒ වගේම ඒකට අදාළ නීතියෙන් දඬුවම් දීමේ හැකියාවක් තියෙනවා අපිට. ඒකින්ද ඒක නොකර ඉන්න කියන එක ඉල්ලනවා. ඉතින් ඒ වගේම මේක තමන් QR එක ගත්තත් වාහනේ තමන් ගාව නැති හින්දා අනිවාර්යයෙන්ම ඉන්ධන පිරිහුම් මල්වලදී වාහනේ අංකය සහ QR එකේ අංකය අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා.